ආයිබෝවන් සුබ දවසක් වේවා සියලු දෙනාටම. අස්වැසුම දෙවන අදියර සඳහා සුදුසුකම් ලැබූ බැංකු ගෙනුම් විවෘත නොකරන ලද ප්‍රතිලාභීන් වෙත සුබ සාධන ප්‍රතිලාභ මණ්ඩලය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ නිවේදනය සම්බන්ධයෙන් තමයි අද අස්වැසුම නිවුස් ඔබව දැනුවත් කරන්නේ. අස්වැසුම දෙවන අදියර යටතේ ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ගේ නාමලේඛනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රදර්ශනය කර ඇති බවද එම නිවේදනයේ දැක්වෙනවා. මේ ආකාරයට අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහනේ දෙවන අදියර සඳහා තේරීපත් වී තිබුණද මෙතෙක් බැංකු ගිණුමක් විවෘත නොකරන ලද ප්‍රතිලාභීන් තමා අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් බැංකු ගිණුම් විවෘත කිරීමට අදාළ ලිපිය ලබාගෙන එම ලිපිය මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ලංකා බැංකුව හෝ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යන බැංකුවලින් තමාට පහසු බැංකු ශාඛාවක් වෙත ඉදිරිපත් කර අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුමක් විවෘත කළ යුතු බවද අදාළ නිවේදනයේ දැක්වෙනවා. ඒ අනුව මෙතෙක් බැංකු ගිණුම් විවෘත නොකරන ලද අස්වැසුම දෙවන අදියර සඳහා සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන් හැකි විගස මෙම බැංකු ගිණුම් විවෘත කර අදාළ බැංකු ගිණුම් විස්තර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලබා දිය යුතු බවද අදාළ නිවේදනය මගින් දැනුම් දී තිබෙනවා. මෙන්න මේ වගේ අස්වැසුම සම්බන්ධයෙන් වන අලුත්ම තොරතුරු හරියටම දැනගන්න නම් ඔබ තාමත් අස්වැසුම නිවුස් YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරලා නැත්නම් අදම සබස්ක්‍රයිබ් කරන්න. අලුත්ම තොරතුරක් දාපු සැනින් දැනගන්න නම් බෙල් අයිකන් එක ක්ලික් කරලා නොටිෆිකේෂන් ඔන් කරලා තියාගන්න.